ප්‍රශ්න කරදර බාධක ගොඩකින් පස්සේ ගොඩ දවසකින් මං වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් හැම ප්‍රශ්නකටම මුහුණ දීපු හැමෝටම ජීවිතේ අලුතෙන් පටන් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මම ආවේ DSI මෙගා shopping fiesta 2025 සේල් එකට. සේල් එකට යන්න කලින්ම ෆැක්ටරි අවුට්ලට් ස්ටෝල් එකක් වගේම ප්ලාස්ටික් බඩු තියෙන ස්ටෝල් එකක් තියෙනවා. මේ ප්ලාස්ටික් බඩු එකේ විස්තර මං ඔයාලට වීඩියෝ එක අන්තිමට කියන්නම්. මොකද ඔයාලට ගොඩක් ලාභෙට ගෙදරට ඕනි කරන දේවල් ගන්න පුළුවන් තැනක් ඒක. දැන් අපි යමු DSI සේල් එකට. ඇත්තටම මේක හැම අවුරුද්දකම තියෙනවා. මේ පාර දෙසැම්බර් 26 පටන් ගත්තේ. මේ පාර නොවැම්බර් 26 පටන් ගත්තේ දෙසැම්බර් 31 වෙනකන් තියෙනවා. හැබැයි පහුගිය දවස්වල තිබ්බ ස්වාභාවික ආපදා තත්ත්වයක් එක ඒ ගැන කතා කරන්න උනේ නැහැ. කොහොමහරි රුපියල් 300 විතර ඉඳන් සෙරෙප්පු තියෙනවා. මේ පාර මේක සේල් එකකට වඩා 40% ඩිස්කවුන්ට් තියෙන විදිහට තමයි ගොඩක්ම තිබුණේ. ඒ කියන්නේ හරියටම ප්‍රයිස් කරලා තිබ්බේවා ටිකක් තිබ්බා. සහ අනිත් ඒවා සාමාන්‍යයෙන් DSI එකේ normal price වලට යන ඒවට ඩිස්කවුන්ට් හම්බෙන විදිහට තමයි තිබුණේ. ඉතින් සෙරෙප්පු වගේ දේවල් ගන්න අයට නම් මේක ගොඩක් ලාභයි. මොකද සාමාන්‍යයෙන් රුපියල් 700ට වඩා වැඩි මේ දවස්වල සෙරෙප්පු ජෝඩුවක් හොඳ සෙරෙප්පු ජෝඩුවක්. ඉතින් ඒ වගේ ඒවා රුපියල් 300ට 400ට 500ට 600ට වෙනකම් ගන්න පුළුවන් සාමාන්‍ය සෙරෙප්පු. ඒ කියන්නේ එක බීට් එක ඒ වගේ අර බබල් සෙරෙප්පු දෙක මේ තියෙන්නේ බීට් එකේ මේ අලුත් එකක්. ඒ කියන්නේ අර කොටු හැඩයට තියෙන එකක්. ඒක හරිම ලස්සනයි. කකුලට දැම්මමත් හරිම ලස්සනයි. ඉතින් මේක රුපියල් 900 ගාණක් වගේ වෙන එකක්. මම හිතන්නේ මට මතක විදියට මට හරියට මතක නැහැ. ඊට පස්සේ පුංචි බාලගෙත් තියෙන රුපියල් 300 විතර ඉඳන් ලස්සන සෙරෙප්පු පොඩි අයට ආස විදියට හැම සයිස් එකෙම තියෙනවා. ඉතින් ඔයාලට ගන්න ඕන නම් ගන්න පුළුවන්. මේ වෙලාවේ අවුරුද්ද අන්තිම ඔයාලට ගන්න තියෙන දේවල් ගන්න පුළුවන්. මේ බලන්නකෝ මං කිය රුපියල් 300ක් තියෙනවා කියලා. ඒක නිසා තමයි මං ඔයාට මේ කොච්චර ප්‍රශ්න තිබ්බා වුණත් ආයෙත් අපි වැඩ පටන් ගන්න එපයි. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. මෙන්න මේ සෙරෙප්පු දෙක හරිම ලස්සනයි. චුරි බබෙකුට 1200යි ප්‍රයිස් කරලා තිබුණේ. මේ පාර ගොඩක් තිබුණේ. ඒ කියන්නේ අලුත් ඩිසයින් සාමාන්‍යයෙන් පරණ ස්ටොක් නැතුව ස්ටොක් ඉවර වෙන්න කිට්ටු ඇති. හැබැයි වෙනදා තියෙනවට වඩා වෙනස් ඩිසයින් ටිකක් පරණ ඒවා හැමම අඩු ගානකට ප්‍රයිස් කරලා තිබුණා. සහ එහෙම නැතුව අලුත් ඩිසයින් සහ අලුත් ස්ටොක් මේ වගේ 10% ඩිස්කවුන්ට් විදිහට දාලා තිබුණා. ඉතින් මේ තියෙන ඒවා මේ පාර ගොඩක්ම හොඳ. හැබැයි පිරිමි ළමයින්ටයි ඒ වගේම පොඩි අයට ඒ වගේම විශේෂයෙන්ම ස්කෝලේ සපත්තු. ස්කූල් සපත්තු තිබුණා රුපියල් 1500 ඉඳන්. මේ පාර වැඩිපුරම වාසි වෙන්න තිබුණේ ගණන් තිබුණේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ පිරිමි ළමයින්ට සාමාන්‍යයෙන් ගෙදරකට ගමනකට දාන්න කැෂුවල් සෙරෙප්පු. ඒ වගේම පොඩි බබාලට ඒ වගේම ස්කෝලේ යන අයට ස්කෝලේ කළු සුදු වර්ග දෙකෙන්ම සපත්තු තිබුණා 1500 ඉඳන්. ඉතින් ඔයාලට ඒවා ගන්න පුළුවන්. මොකද මේ පාර කාන්තා පාර්ශවයට ටිකක් ඩිසයින් එහෙම අඩුයි. ඒ වගේම වර්ග තිබුණෙත් බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. සමහර විට තව ගොඩ කාලයක් තියෙන හින්දා ඉස්සරහට එකතු වෙන්නත් ඉඩ තියෙනවා. කියන්නේ ඩිසයින් කිහිපයක තමයි මේ ලේඩීස් අයිටම් මේ පාර තිබුණේ. මේ සේල් එකේ සපත්තු සෙරෙප්පු විතරක් නෙවෙයි හෑන්ඩ් බෑග් ඒ වගේම තව බෙඩ් ෂීට් කොට්ට උරක ටේබල් මැට් ඒ වගේ තියෙන ස්ටෝල් එකක් තිබුණා. ඊට පස්සේ මේගොල්ලන්ගේ මේකේ තියෙනවා කෑම පෙට්ටි, මේස්, වතුර බෝතල්,
ඒ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ එක්සර්සයිස් පොත් ලොකු ඩිස්කවුන්ට් එක ඉස්කෝලේ යන අයට අලුත් අවුරුද්දට ඉස්කෝලේ යන බබාලට ගන්න පුළුවන් විදිහට එක්සර්සයිස් පොත් තියෙනවා. ඊට පස්සේ චොක්ලට් ස්ටෝල් එකක් තියෙනවා. ඊට පස්සේ ගෝල්ඩ් ප්ලේටඩ් ජුවලරි ස්ටෝල් එකක් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා මේ සේල් එකේ. ඉතින් ඔයාලට දෙසැම්බර් 31 වෙනකන් යන්න පුළුවන් අයට, ළඟ පදින්න අයට, අවශ්‍යතාවයේ තියෙන අයට ගිහින් බලන්න පුළුවන්. මම අර කිව්වා වගේම මේ පාර මේක ගොඩක් වාසි. කියන්නේ සාමාන්‍ය සෙරෙප්පු ගන්න ඉන්න අයට, ඒ වගේම පිරිමි ළමයිට, ඒ කියන්නේ සාමාන්‍ය ගමනකට බිමනකට දාන්න පිරිමි ළමයිට සපත්තු ගන්න, සහ විශේෂයෙන්ම ස්කෝලේ යන අයට අලුතෙන් ස්කෝලේ සපත්තු ගන්න මේ සේල් එක ගොඩක් වටිනවා. ලේඩිස් අයට මම කිව්වා වගේම මේ තියෙන හරි ලස්සන අයිටම්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ තියෙන ඩිසයින් ප්‍රමාණය අඩුයි. හැබැයි ඒ තියෙන ඒවා හරිම ලස්සනයි. ඒ වගේම කම්ෆර්ටබල් ඒවාත් තියෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ මේ පාර ලේඩිස් අයිටම් ටිකක් අඩුයි. ඩිසයින් තියෙන කීපයයි. ඒ හින්දා ඒ වගේම තමයි මේ ඩිසයින් සාමාන්‍යයෙන් අර කලින් ගාන අඩු කරලා දාන සේල් එකේ විදිහට නෙවෙයි තිබුණේ, ඩිස්කවුන්ට් තමයි තිබ්බේ. මෙන්න මේ වගේ ටිකක් පරණ ස්ටොක් තිබුණා. ගාන ගොඩක් අඩුවෙන් දාලා මම හිතන්නේ මේක රුපියල් 2000ක විතර කලෙක්ෂන් එකක් රුපියල් 700ට දාලා තිබ්බේ. ඒ කියන්නේ ටිකක් පරණ වෙලා ඇත්තටම. ඒක හින්දා බලලා කරලා ගන්න. අර හදිස්සියේ සාමාන්‍යයෙන් වෙඩින් එකකට පාටි එකකට එක දවසකට දානවා වගේ නම් අලුත් දෙකක් කියන්නේ කලින් දාපු නැති දෙකක් ඕනම නම් වගේ ගන්න පුළුවන් ආයෙ පාවිච්චි කරන්නේ නැත්තම්. එහෙම තමයි තිබුණේ. මොකක් හරි හේතුවක් නිසා මේ පාර ලේඩිස් අයිටම් ටිකක් අඩුයි. මේ තියෙන්නේ මං අර කිව්ව පිරිමි ළමයිගේ සරප්පු කලෙක්ෂන් එක. මේකේ තියෙනවා, ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් පිරිමි ළමයිගේ ඩිසයින් වෙනස් වෙන්න ඕනි, අලුත් වෙන්න ඕනි කියලා එහෙම එකක් නැහැනේ. ඒගොල්ලන්ට තියෙන්න ඕනි කම්ෆර්ටබල්, ඒ වගේම හොඳ ඩියුරබිලිටි එකක් තියෙන හොඳ ස්ලිපර්ස්. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ වගේ ඒවා. මොකද මේවා ඇත්තටම කොට කාලයක් පාවිච්චි කරන්නම් පුළුවන්. මං අරගෙන පාවිච්චි කරලා තියෙන නිසා මම දන්නවා මේවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කලර්ස් කීපයක් තියෙනවා, ඩිසයින් කීපයක්ම තියෙනවා. ඉතින් රුපියල් 1500කට වගේ ගානකට පිරිමි ළමයිගේ සරප්පු දෙකක් මං හිතන්නේ ගොඩක් ලාභයි. ඒක නිසා තමයි මම කිව්වේ මේ පාර පිරිමි ළමයින්ට සාමාන්‍ය ගමනකට බිමනකට යන්න ඕනි සපත්තු සරප්පු අතේ තියෙන ගානකට ගන්න පුළුවන්. ඩිසයිනුත් ගොඩක් තියෙනවා. ඒ වගේම ගානත් අඩුයි. ඒක නිසා අන්න ඒ වගේ දේවල් නම් ගාන අඩුවට අතේ තියෙන ගානට ගන්න පුළුවන් විදිහට තිබ්බා. මේ තියෙන්නේ සයිසස් තියෙනවා, කලර්ස් තියෙනවා, කලර්ස් කීපයක් තියෙනවා. දුඹුරු පාට, කළු පාට, ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඇෂ් කලර් එකක්. ඒ වගේ කලර්ස් කීපයක්ම තියෙනවා. 1500යි, 1600යි, 1700යි, 1800ටත් තිබ්බද මන්ද එකක්. ඒ වගේ ඔයාලට තෝරලා බලලා ගන්න පුළුවන්. වර්ග කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදරට ගමනකට බෙමට පාරතොට දාන්න වගේම ටිකක් විශේෂ ගමනකට දුර ගමනකට දාන්න පුළුවන් විදිහට වෙනකම්ම 1500 ඉඳන් 1800 වගේ ගණන් වලට වෙනකම් රේන්ජ් එකකට ගන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ තරුණ ළමයි දාන විදිහේ ඒවත් තියෙනවා. මේ පාර තියෙන ඔෆිස් ෂූ කලෙක්ෂන් එක ටිකක් අඩුයි. ඒ කියන්නේ මං කියන්නේ ඩිසයින් සහ ප්‍රමාණයෙන් ටිකක් අඩුයි. මේක හොඳ අර සාමාන්‍යයෙන් දැන් වැස්සට එහෙම දාන හොඳ රබර් ෂූ එකක්. ඒකේ ප්‍රයිස් එක නම් මට මතක විදිහට මෙන්ෂන් කරලා තිබුණේ නැහැ කොහෙවත්. ඒක ටිකක් අර සාමාන්‍යයෙන් අපි නිකන් දාන එකට වඩා පොඩ්ඩක් බැලුවාම හොඳ ක්වොලිටි එකක රබර් ෂූ එකක් ඒක. ඊට පස්සේ මේ තියෙන්නේ මේකට මේවට මං හිතන්නේ වෙනම ඩිස්කවුන්ට් තමයි යන්නේ. ඒ කියන්නේ වෙනම ගාන අඩු කරලා ප්‍රයිස් කරලා නැහැ. මේ තියෙන එකට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි තිබුණේ. ලෙදර් කලෙක්ෂන් එකක් තිබුණා.
තියෙන්නේ ස්පෝර්ට්ස් ජිම් ඒ වගේවට හරියනවා රුපියල් 5000යි මං හිතන්නේ මෙන්න මේ වගේ ස්පෝර්ට් ෂූ දෙකක් 11 පාට දෙක ඒකින්ද ඔයාලට අවශ්‍යතාවයේ හැටියට බලලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේවට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. කොහොමරි මං අර කිව්වා වගේම මේ පාර වැඩිපුර දේවල් කියන්න තියෙන්නේ සහ වැඩිපුර වාසි පිරිමි ළමයිට ඒ වගේම ඉස්කෝලේට අලුතෙන් සපත්තු ගන්න ඉන්න දෙමව්පියන්ට දරුවන්ට අලුතෙන් සපත්තු සෙරෙප්පු අරන් දෙන්න තමයි මේ පාර DSI සේල් එක වැඩිපුරම වටින්නේ. මේ තියෙන්නේ මං අර කිව්වා ස්කෝලේ සපත්තු සෙරෙප්පු ටික මේක 1500 ඉඳන් පටන් ගන්නවා. හොඳ හයිය සාමාන්‍යයෙන් පෙනුම හැටියට අල්ලලා බැලුවාම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ එකක් තමයි තියෙන්නේ. අර මෙන්න මේක මම ඊට කලින් දැකලා නැහැ. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරලා නැහැ. අර මේ ටිකක් ෆ්ලැට් අඩියක් වගේ තියෙන ෂූ එකක් ඒක. ඊට පස්සේ මේ තියෙන ගෑන ළමයිට 1500 ඉඳන් තියෙනවා කළු පාට එක 1500යි 1800යි. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා ඔෆිස් ෂූ කලෙක්ෂන් එකක්. මේක රුපියල් 1800යි කිව්වා. ඒකත් හොඳ ක්වොලිටි එකේ එකක්. හොඳට අර කකුල නැවෙනකොට නැවෙන ප්‍රමාණය කියන්නේ හයිය නැහැ ඒක. ඒක කකුලත් එක්කම නැවෙනවා. ඒක නිසා ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මේ තියෙන රුපියල් 160යි. මේ තියෙන්නේ සුදු ඉස්කෝලේ සපත්තු 1500 ඉඳන් ඒවත් තියෙනවා සයිසස් තියෙනවා තෝරලා කරලා ගන්න පුළුවන්. මේ සේල් දාලා තියෙනවා. සේල් දාලා තියෙනවට අමතරව වෙනම තියෙන ටිකකුත් තියෙනවා. අර ඒ කියන්නේ අර එක එක වර්ග යන එක එක නමින් එක එක කාලෙට අන්න ඒ ටික වෙනම තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ලන්ච් බොක්ස් ඊට පස්සේ ඇඳුම් ටිකක් තියෙනවා ෆැක්ටරි අවුට්ලට් වගේක්. ඊට පස්සේ ස්කූල් බෑග්ස් තියෙනවා D-Max වගේ. හෑන්ඩ් බෑග්ස් තියෙනවා. මං ඒ ටික ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මං ඇත්තටම මට ඕන උනේ මේ පාර තියෙන සපත්තු සෙරෙප්පු මොන වගේ රේන්ජ් එකක්ද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මං අර කිව්ව ඔෆිස් ෂූ එක, චොක්ලට් ස්ටෝල් එක, ජුවෙලරි ස්ටෝල් එක මේ තියෙන්නේ පොත්. මෙතන ඔයාලට ගොඩක් ගන්න අඩුවෙන් ඔයාලට ඕනි දුවට පුතාට ඕනි පොත් ටික ගන්න පුළුවන්. මෙන්න මෙතන ඩෙනිම් ස්ටෝල් එකක් තිබ්බා. එතනක් තියෙනවා හොඳ ඒවා. සුකුරුත්තන් සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට හැමතැනම තියෙනවා වගේ මෙතනක් තියෙනවා. ඊට පස්සේ තමයි හොඳම තැනට යන්නේ. සෙල් එකෙන් එළියට ඇවිල්ලා මං ගියා මෙන්න මේ ප්ලාස්ටික් බඩු තියෙන ස්ටෝල් එකට. මේකේ ගහලා තියෙනවා ඕනම එකක් 180යි කියලා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මේකේ තියෙන ඒවායින් භාගයට භාගයක් නෙමෙයි 80%ක්ම රුපියල් 180යි වෙන්නේ. මෙන්න මේ වගේ විශේෂ අයිටම් කීපයක් විතරයි ඊට වඩා ගණන් වැඩි. මෙතන තියෙන මග් එකක් රුපියල් 350ක් වෙනවා. එතනින් එහා පැත්තේ තියෙන එකක් රුපියල් 180යි වෙන්නේ. ඊට අමතරව රුපියල් 180ට ගන්න ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මේ ග්ලාස් එකක් මග් එකක් මේ ඕනම එකක් වෙන්නේ රුපියල් 180යි. සමහර ඒවා තිබ්බා අයිටම් 5ක් 180ට තියෙනවා. මෙතන මේ කප් එකක් රුපියල් 100යි. ඒක අර මෙලමයින් කප් එකක්. ඊට පස්සේ මේ හැඳි 180යි කිව්වට පේනවනේ එක ඕන එකක් 180යි 100යි 180යි කියලා තමයි දාලා තිබ්බේ. මේ තියෙන්නේ 100ට තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා 180ට තියෙනවා. ඒ වගේ ඉතින් ඔයාලට තෝරලා බේරලා ගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපිට රුපියල් 100කට 180කට ගන්න බැරි වෙයි කියලා හිතන දේවල් එතන තිබුණා කියලා මං හිතනවා. මෙන්න මෙතන තියෙනවා මේ මල් පෝච්චි 3ක් 180යි. ඊට පස්සේ අර ටිකක් ලොකු එක කූඩේ වගේ තියෙන එක එකක් 100යි. ඔය පයිප් ක්ලීනර් මල් එහෙම හදන අයට අර 3ක් 180ට තියෙන ප්ලාස්ටික් කප් එක මං හිතනවා ඒක වටිවි කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපිට කිචන් එකට පාවිච්චි කරන්න පුළුවන් බෝතල්. මේ තියෙන වීදුරු බෝතල් ඕදු බෝටල් එක එකක් 100යි ඩිසයින් දෙකක් තිබ්බා එතන.
ඊට පස්සේ අපි 3-5 දාන්න කුස්සියට පාවිච්චි කරන බෝතල් වර්ග තියෙනවා. ඒවත් එකක් 100යි, ටිකක් ලොකු ඒවා ඩිසයින් කීපයක් ඒ විදිහට තිබුණා. මම අර කිව්වා වගේම ගොඩක් දේවල් තියෙනවා ඔයාලගේ අවශ්‍යතාවයේ හැටියට ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අර ප්ලාස්ටික් කප් එක වර්ගවල ඒවා. ගොඩවල් දෙකක් තිබ්බා 5ක් 180. ඒ කියන්නේ මෙන්න මේ කොටු කප් එක මේක 5ක් 180යි. ටිකක් ලොකුයි මේ කප් එක. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් වැඩි කැපැසිටියක් තියෙන දෙයක් දාන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක 5ක් 180යි. ඊට එහා පැත්තේ තියෙන ලොකු එක මං හිතන්නේ එකක් 100යි හරි 180යි හරි. ඒ වගේම මේකෙම තව රවුම් එකක් තිබ්බා. ඒකත් 5ක් 180ක් තමයි වුණේ. මමත් ඒකෙන් 10ක්ම ගත්තා. පාපිසි එහෙම තිබුණා රුපියල් 350 ඉඳන්. ඒ වගේම අර වෝල් ස්ටිකර්ස් තියෙනවා සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක මීටරයක් කමාරක් විතර දිග රෝල තිබ්බා 180යි. ඊට පස්සේ හැඳි ගෑරුප්පු පිහි පිඟන් කෝප්ප පෙනේර හැමදේම මේ කියන්නේ ප්ලාස්ටික් බඩුව අවශ්‍ය කෙනෙකුට මෙතනින් හරිම පුංචි ගානකට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි DSI සේල් එකේ විස්තර මේ පාර. මේක ගාවම මීට එහා පැත්තේ තියෙනවා ෆැක්ටරි අවුට්ලට් සේල් එකක්. එතනත් හරි ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් ඔයාට ගියොතින් ගන්න පුළුවන්. බලලා කරලා ගන්න පුළුවන්. ගාන හරිම අඩුයි. ඔෆිස් ට්‍රවුසර් එකක් මම බැලුවා රුපියල් 1300ක් වගේ තමයි වුණේ. 1300ක් 1500ක් වගේ. ඒකින්ද ඔයාට ඒවත් ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා තෝරලා බලලා ඔයාට අවශ්‍ය දේවල් ගන්න. දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් තියෙනවා. මේ තියෙන ස්ටෝල් ටිකක් දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්ම මේ විදිහටම තියෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්.